ඔබ රැඳී සිටින්නේ GJ Spoken English channel එකත් සමගයි. මම ගිහාන් ජයසුන්දර. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මොකක්ද කියන එක දැම්ම ඔබට තිරේ පේනවා. ඔව්. ඔබ දන්නවද බිත්තරයක් කඩනවට මොකද්ද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. දැන් අපිට බිත්තරයක් හදාගන්න ඕන නම් අපි බිත්තරයක් කඩාගන්නේ. ඒ බිත්තරයක් කඩනවට මොකද්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? බලන්න ඔබ දන්නවද කියලා? හරි බොහෝ විට නැතුව ඇතිනේ. රයිට්. එහෙනම් අපි බලමු කොහොමද ඒක ඉංග්‍රීසි වලින් කතා කරන්න කියලා. බිත්තරයක් කඩනවට ක්‍රියාපදය තමයි crack කියලා කියන්නේ. C-R-A-C-K crack. උතන බ්‍රේක් එකේම නෙමෙයි crack. Can you crack an egg? ඔයාට පුළුවන් ද බිත්තරයක් කඩන්න? මම බිත්තරේ හදන්නම්. ඔයාට පුළුවන් ද බිත්තරයක් කඩන්න? Can you crack an egg? ඒ වගේම ඔයා බිත්තර කඩලා භාජනයට දානවද? දැන් අපි කේක් එකක් හරි වටලප්පමක් හරි මොකක් හරි හදන්න ගියාම මේ ඔයා බිත්තර කඩලා භාජනයට දානවද කියලා අපි කාගෙන් හරි අපි ගෙදර ඉන්න කෙනෙක්ගෙන් අහනවා නේ. දැන් ගෙදර ඉන්න කෙනෙක්ට කියනවා. කොහොමද ඒක අහන්නේ? Will you crack eggs? Will you crack eggs and put them in the bowl? Will you crack eggs and put them in the bowl? ඒ කියන්නේ ඔයාට පුළුවන් ද බිත්තර කඩලා එතන them කියන්නේ ඒවා කියන එක ඒවා බන්වලට දමන්න. දැන් බලන්න මේ වාක්‍යය. I have cracked the egg. I have cracked the egg. මම බිත්තරේ කඩලා තියෙන්නේ. මේක present perfect වාක්‍යයක්. ඒතර crack කියන එකේ අතීතයේ cracked වෙනවා. ඒකේ තුන්වෙනි අවස්ථාව වෙන past participle අවස්ථාවත් cracked වෙනවා. එහෙනම් අපි දැන් present perfect කාලෙදී ගන්න තුන්වෙනි අවස්ථාව. I have cracked. I have cracked the egg. මම බිත්තරේ කඩලා තියෙන්නේ. I have cracked the egg. You make an omelette. ඔයා ඔම්ලට් එකක් හදන්න. බලන්න එහෙනම් මම බිත්තරේ කඩලා තියෙන්නේ. ඔයා ඔම්ලට් එකක් හදන්න. I have cracked the egg. You make an omelette. Where's your sister? ඔයාගේ සහෝදරිය කොහෙද? කොයාගේ සහෝදරිය? Where's your sister? අක්කා හෝ නංගි. Where's your sister? You know, she's cracking eggs to make a cake. ඇය කේක් එකක් හදන්න බිත්තර කඩනවා. ඒ කියන්නේ මේ වෙලාවේ කඩමින් ඉන්නවා බිත්තර කේක් එකක් හැදීම සඳහා. ඒතර ඒ වෙලාවට අපි ඉංග්‍රීසි වලින් කියනවා she's cracking. මෙතන present continuous කාල වර්ගය මේ වෙලාවේ සිදු වෙමින් පවතින දේවල් ඉස්සෙම ing ඔබ දන්නවා. එහෙනම් she's cracking eggs to make a cake. ඇය බිත්තර කඩමින් ඉන්නවා කේක් එකක් හදන්න. She's cracking eggs to make a cake. She's cracking eggs to make a cake. ඉතින් මම හිතනවා ඔබ මේ භාවිතය කලින් දන්නේ නැත්නම් කලින් ඉගෙන නැත්නම් අද ඔබ මෙය ඉගෙන ගන්න නැති කියලා. ඉතින් මේකත් ඔබේ කතනයට එකතු කරගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්.